කොහොමද යාළුවනේ හැමෝම හොඳින් සනීපෙන් ඉන්නව නේද? අද හරි ලස්සන දවසක්. ඉතින් අද මම මේ ඉක්මනට ලෑස්ති කරන්නේ හස්බන්ඩ් වැඩට ගෙනියන කෑම එක. එයා උදේ 6:45 වෙනකොට ගෙදරින් යනවා. ඉතින් මං හරි ආසාවෙන් තමයි එයාගේ කෑම එක උදෙන්ම නැගිටලා මේ විදියට ලෑස්ති කරලා එයාට දෙන්නේ. මහත්තයා වැඩට ගියාට පස්සේ චුට්ටක් වෙලා එළියට වෙලා ඉඳලා මම ආයෙම ආවා කිචන් එකට චූටි දුවගේ කෑම එක හදන්න. මම මේක හැදුවේ රත් වුණු තෙල් ටිකකට බීලුණු චුට්ටක් කපලා දාලා ඒ ටික බැදෙනකොට මාළු පොඩ්ඩක් පොඩි කරලා දැම්මා. ඊට පස්සේ තම්බ ගත්ත අලගෙඩි දෙකක් පොඩි කරලා ඒකටම කවලම් කරලා ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් දාලා කවලම් කරලා ඊට පස්සේ ඒකට බිත්තරයකුත් දැම්මා. ඇත්තටම මේක හරිම රසයි. අපේ චුටි දූ හරි ආසයි මේ කෑම එකට. ඔයාලත් පුංචි බබාලා ඉන්නවනම් මේ වගේ දෙයක් හදලා දෙන්න එයාලා ආසාවෙන් කයි කියලා හිතනවා. ඔයාලා දැක්කනේ මම මේක දෙසරයක්ම කෝට් කරලා ගත්තා. එතකොට හරි ක්‍රිස්පි ගතියක් තියෙනවා. ඒ ක්‍රිස්පි ගතියට චුටි බබාලා හරි කැමතියි. මේ ටික හෙමින් හදද්දී වෙලාව බැලුවම තමයි දැක්කේ චූටි දුවව නර්සරි එකගෙන යන්නත් වෙලාව ලං වෙලා. ස්නැක් බොක්ස් එකත් ඉක්මනින්ම ලෑස්ති කරගෙන චූටි දුවත් ලෑස්ති කරගෙන ඉක්මනටම නර්සරි එකට ගියා. මම ආයෙම ගෙදර ආවා. වෙලාව 9ත් පහු වෙලා. ඉතින් මොඩ ටිකක් බඩගිනි මම මේ දැන් ලෑස්ති වෙන්නේ කිරි තේ එකක් හදාගන්න. එළිය සීතලක් ටිකක් වැඩි නිසා මට හිතුණා උදේ කෑම කන්න කලින් උණුවෙන් මොනවා හරි බොන්න ඕනි කියලා. දැන් ඉතින් ආයෙම යන්න ඕනේ චූටි දුවව එක්කගෙන එන්න. මගේ රාජකාරිය ඒක තමයි දැන්. උදේට එයාව එක්කගෙන යනවා ආයෙම එක්කගෙන එනවා. නර්සරි එක ඉවර වුණාට පස්සේ ගෙදර එන්නේ නැතුව මෙන්න මේ විදියට මේ දෙන්නා සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්නවා දැන් හැමදාම. මට උනද එතන සෙල්ලම් කරලා මදි වෙලා අන්තිමට ඒ දෙන්න පාක් එකටත් යන්න ඕන වුණා. සෙල්ලම් කරනව ඉවරයක් නැහැ. අද හොඳට අවුව තියෙන දවසක් වෙදර් එක ටිකක් හොඳයි. ඒක නිසා මේගොල්ලෝ සෙල්ලම නම් නවත්තන්නේ නැති පාටයි. කොහොම හරි ඉතින් එයාලටම මහන්සි වෙලා කෑමත් කාලා අපි කට්ටියම ගෙදර එන්න පටන් ගත්තා. ගෙදර ඇවිත් ටිකක් වෙලා ඉඳලා මම මේ ලෑස්ති වෙන්නේ දැන් රෑ කෑම එක හදන්න. ඕගොල්ලෝ නම් මේ වෙනකොටත් දන්නවා මම රෑට මොනවද අද හදන්නේ කියලා. චිකන් ටික පිරිසිදු කරලා අරගෙන ඒක මැරිනේට් කරන්න බලනකොට ගම්මිරිස් කුඩු ඉවර වෙලා. ගම්මිරිස් කුඩු ටිකකුත් හදාගෙන ගම්මිරිස් කුඩු ලුණු කුඩු මම දාන්නේ පොඩ්ඩයි. මොකද මම මේ කෑම එක අද හදන්නේ චූටි දුවටත් එක්ක. මම දැන් ලෑස්ති වෙන්නේ පිටි දවටනේ හදාගන්න. ඒකට මම පාන් පිටි මේස හැන්දි 3ක් වගේ පාවිච්චි කරනවා. මේ බලන්නකෝ ඒ අතරතුරේ ඇවිල්ලා කවුද මට මේ කරදර කරන්නේ කියලා.
පැන්ට්‍රි ටොප් එකට තාම උසත් නැහැ. ඒ වුණාට එයාට ඕනේ කොහොම හරි පාපිටි ටික අරගන්න. මොකද මම රොටි හදන වෙලාවල් වල එයත් එකතු කරගන්නවා ඒ වැඩවලට. ඉතින් එයා හිතන්නේ දැනුත් මං ඒ වගේ දෙයක් කරනවා කියලා. මේ බලන්නකෝ වැඩේ අතාරින්නෙම නැහැ. මම මේ විදියට කෝන්ෆ්ලවර් ටිකකුත් එකතු කරා. එතකොට හොඳ ක්‍රිස්පි ගතියක් එන නිසා. ඔන්න ඉතින් ආයෙම ඇවිල්ලා තට්ටු දානවා. පේනව නේද? කහ කුඩු පොඩ්ඩකුත් මිශ්‍රණයට දාලා ඒ ටික හොඳට කවලම් කරලා ඊට පස්සේ මම මේ දාන්නේ ඇල් වතුර. ඇල් වතුර ටිකකුත් දාලා හොඳට කවලම් කරලා ගත්තට පස්සේ මේ මිශ්‍රණය අපිට හොඳට හදාගන්න පුළුවන්. පාන් කුඩු ටිකත් ලේස්ති කරලා තියාගෙන ඊට පස්සේ චිකන් කෑලි ටික පාන් පිටි මිශ්‍රණයේ දවටලා පාන් කුඩු වල දවටන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඉතින් මම අද පාවිච්චි කරන්නේ එයාර් ෆ්‍රයර් එක. ඔයගොල්ලන්ට පුළුවන් එයාර් ෆ්‍රයර් එක නැත්නම් oven එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේක තෙලේ හදලා ගන්නත් පුළුවන්. තෙල් පොඩ්ඩක් දාලා බැදලා ගන්නත් පුළුවන්. මේක හරිම රසයි. ඔයාලා මෙහෙම හදනවා නම් මිරිස් කුඩුයි ගම්මිරිස් කුඩුයි විතරක් පාවිච්චි කරලා බලන්න මේ විදියට. හරිම රසයි. දෙහි ඇඹුල් පොඩ්ඩකුත් එකතු කරන්න මැරිනේට් වෙන්න තියද්දි. ඉතින් මම මේ ටික එයාර් ෆ්‍රයර් එකේ තියලා සෙල්සියස් 200ට දානවා විනාඩි 20ක්. මොකද මම ගත්තේ ටිකක් ලොකු චිකන් කෑලි නිසා. මම දැන් ලේස්ති වෙන්නේ අල චිප්ස් ටික හදාගන්න. මේකට කියන්නේ නම් අල චිප්ස් කියලා නෙමෙයි. ඒ වුණාට අපි ගොඩක් අය මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැනේ දැන්. මෙහි කඩවල් වල ෆිෂ් ඇන්ඩ් චිප්ස් කියලා දෙන්නෙත් චිකනුයි අල මේ විදියට හදලයි තමයි. ඉතින් අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා දැන් මේකට අල චිප්ස් කියන්න. මම මේකට අද පාවිච්චි කරන්නේ එයාර් ෆ්‍රයර් එක. ඔයගොල්ලන්ට පුළුවන් මේක ලිපේම වුණත් හදන්න. එයාර් ෆ්‍රයර් එක කිව්වට මම ලිපත් ටිකක් පාවිච්චි කරනවා. අපි බලමුකෝ මම මේක කොහොමද හදන්නේ කියලා. මම මේ අල ටික කපලා දාන්නේ කෝල් වතුර එකකට. කෝල් වතුර එකකින් මේ අල ටික සෝදලා ගත්තම මේ අලවල තියෙන පිටි ගතිය අඩු වෙනවා. එතකොට අපිට ගොඩාක් ක්‍රිස්පියට මේක හදාගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි මේ කෝල් වතුරෙන් හේදුවට පස්සේ මේ අල ටිකේ තියෙන වතුර ගතිය අපි හොඳටම අයින් කරගන්න ඕනේ. ඒ වතුර ගතිය අයින් වෙන තරමටම අපිට මේක හොඳට බැද ගන්න පුළුවන්. එතකොට හොඳට ක්‍රිස්පි ගතියට මේක එනවා. පුංචි ළමයින්ට ලොකු පොඩි කවුරුත් කැමති කෑමක් මේක. ඉතින් නිකන් ඉන්න වෙලාවට එහෙම නැත්නම් මේ වගේ වෙනස් කෑමක් කන්න හිතන වෙලාවට මේක හදලා බලන්නකෝ. හරිම රසයි. ඒ වගේම ඉතින් අපි ගෙදර හදන නිසා මොකද රසකාරක දාන්නෙත් නැහැනේ. පොඩි ළමයින්ටත් හරි ගුණයි. මේ වෙනකොට අපේ චිකන් ටිකත් හරි ගිහිල්ලා තියෙන්නේ. ඒ ටික හොඳට බැදිලා නිසා මම ඒ ටික එයාර් ෆ්‍රයර් එකෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාලා ඒක රත් වුණාට පස්සේ අපි කපලා තෙත මාත්තු කරගත්තු අල ටික ඒකට දානවා. මෙහෙම දාලා විනාඩි 4ක් 5ක් වගේ මේක තෙලේ පොඩ්ඩක් අපි බැද ගන්නවා. එහෙම බැදගත්තට පස්සේ තමයි මම මේක එයාර් ෆ්‍රයර් එකේ දාන්නේ. එයාර් ෆ්‍රයර් එකක් නැති අය මේ විදියට පොඩ්ඩක් බැදලා අයින් කරලා ඒක හොඳට නිවුනට පස්සේදී තෙල් ටික චුට්ටක් පිහදලා ආයෙ බැදලා ගන්නකෝ. එතකොටත් මේ වගේ හොඳට හදාගන්න පුළුවන්. සෙල්සියස් 185ට විනාඩි 10ක් තියලා ගත්ත අල චිප්ස් ටික තමයි මේ. බලන්නකෝ හොඳට ක්‍රිස්පියට තියෙනවා කඩෙන් ගෙනාවා වගේ. ඉතින් මට නම් මේක කඩෙන් ගෙනාවටත් වඩා රසට තිබුණා. අපි මේක එවලෙම හදලා ගන්න නිසා ඇත්තටම රසයි.
සමහර වෙලාවට කඩේදී අපිට හදලා දෙන්නේ ඉතින් ෆ්‍රීසර් එකේ තියෙන අල චිප්ස් තමයි. ඔයාලත් මේ විදිහට try කරලා බලන්නකෝ. මේක හරිම රසයි. ඉතින් මේකට අපිට ඕනම සෝස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්නේ මේ සෝස් එක. මේක හරිම රසයි. අපි මේක අරගත්තේ අයිස්ලන්ඩ් එකෙන්. ඉතින් ඕගොල්ලන්ට ගෙදර සෝස් නැත්තම් එහෙම ප්‍රශ්නයක් නැහැ. සෝස් මුකුත් නැතුවත් මේක කන්න පුළුවන්. හරි රසයි. ඔයාලත් පුළුවන් වෙලාවක හදලා බලන්නකෝ.